ගයිස් පිටරට වැඩ කරන ගොඩක් ජොබ් එකකින් හින්දා ස්ට්‍රෙස් වෙලා ડિප්‍රෙස් වෙලා ඉන්න අයට මේ වගේ තැනකට යන එක අත්‍යවශ්‍යම දෙයක්. මොකද මෙතනට ගියාම ඕගොල්ලන්ගේ තියෙන ගොඩක් ප්‍රශ්න අමතක කරලා ෆුල් ආතල්ලක් අරන් එන්න පුළුවන්. ඒ වගේම මෙතන මේවා ඔක්කොම කරන්න කීයක්ද ගියේ කියලා දැනගත්තා නම් ඕගොල්ලන් අනිවාර්යෙන් පුදුම වෙනවා ෂුවර්. මේකේ තියෙන යොක්කයිචි වලට ටිකක් ළඟින් කවාගෝ වල රවුන්ඩ් 1 කියලා. මේකේ කැරෝකි, බෝලින්, ගේම්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ගයිස්. මෙතන තියෙන හැමදේම කරන්න පුළුවන් වගේ ෆුල් පැකේජ් එකක් ගත්තා ගයිස්. ඒක යෙන් 3400ක් වගේ වුණා. ඒකෙන් ඕගොල්ලන්ට ගොඩාක් වෙලා ඇතුලේ ඉන්න පුළුවන්. පාන්දර 2 විතර වෙනකන් සමහර දවස් 24 hours open කරලා තියෙන දවස්වල සම්පූර්ණයෙන්ම ඉඳලා සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අතුලට ගිහලා ඉස්සෙල්ලාම පටන් ගත්තේ බෝලින් වලින්. බෝලින් ගහලා ඉවරලා ආවා ඊට පස්සේ මෙන්න මේ ගුණාව මෙල්ල කරන්න කියලා. මේක නම් ෆුල් ආතල් හැබැයි ඔයාලා කොයි පැත්තට විසි වේද කියලා ඕගොල්ලන්ටත් හිතා ගන්න බැරි වෙයි. ඊට පස්සේ ප්‍රොජෙක්ට් 5 කියලා ඔන්න ආමි මිෂන් එකකටත් දැස්සා. ආමි මිෂන් එක ඉවර කරලා ආතල් එකේ මෙන්න මේ බාස්කට් බෝල් පාරකුත් ගහලා ඊට පස්සේ ආයි ෂූටින් ගේම් එකක් ගැහුවා. එක අතින් ගන්න එක තියාගෙන ගෑන්ග්ස්ටර් කෙනෙක් වගේ වෙඩි තියලා. ඊට පස්සේ මම වැඩ කරන තැන ලොක්ක ගැන මතක් කරගෙන මේකට 2-3ක් විතර හැරලා තරහා පිරිමහගෙන ඊට පස්සේ කාර් ගේමක් ගහගෙන ඉඳි වෙලාව ඉවරයි වහන්න යන්න කියලා ඇවිල්ලා කියන්න පටන් ගත්තා. ජපානයේ ඉන්න මේ වගේ දේවල් වලට කැමති ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න මෙන්න පොට් එකක් තියෙනවා වරෙන් කියලා ෆන් එකක් දාමු කියලා එනවා.